2007 වසරේ සිටම මාලනීය මියනතුරුම මාලනීයගේ සෙවණැල්ලමෙන් ළඟින්ම සිටි මාලනීයගේ සේවිකාව නිලුකා ශාමලී මුල්ම වරට මාධ්‍යයට හඬා වැටෙමින් කියන කතාව මෙන්න. වයස අවුරුදු 32 දී තඹුත්තේගම සිට පැමිණි මාලනීය මිය යනතුරුම ඇයගේ සෙවණැල්ල වූ නිලුකා ශාමලී මාධ්‍ය වෙත සියල්ල පවසා තිබෙනවා. වයස 32 දී මාලනීය ළඟට පැමිණි නිලුකාට මේ වන විට වයස අවුරුදු 50ක් වනවා. ගත වූ වසර 18 තුල මාලනී සෙනෙහලතා ෆොන්සේකා වූ නිලි රාජිනියගේ නොදත් සියල්ල දන්නේ ඇයයි. මේ ඇයගේ කතාවයි. මගේ ගම තඹුත්තේගම. මම රැකියාවක් හොයමින් ඉන්න කාලෙක මාලනී මිස් දන්න කෙනෙක්ගේ මාර්ගයෙන් තමයි මිස් ළඟට ආවේ. ඒ 2007 අප්‍රේල් මාසේ. එතකොට මිස් සිටියේ මාලබේ ගෙදරක. එදා මාලනී මිස් මාව ආදරෙන් පිළිගත්තා. මාලනී මිස් හරිම කරුණාවන්ත කෙනෙක්. මම හිත රිද්දන උඹ බං කියලා කතා කරන අය ළඟ ඉන්න කැමති නැහැ. ඒත් මාලනී මිස් කවදාවත් මට එහෙම කතා කරලා නැහැ. එදා පළවෙනි දවසේ මිස් මාව පිළිගත්තා. ඒ ආදරේ එන්න වැඩි වුණා මිසක් මේ ගත වුණු අවුරුදු 18ත් එක්කම එකම දවසක්වත් මිස් මගේ හිත රිද්දලා නැහැ. ඒ නිසාමයි මිස් නැති වේදනාව මේ තරම් හිතට දැනෙන්නේ. මම ආව මුල් කාලෙත් මිස් අසනීප වුණා. ටික දවසක් හොස්පිටල් ඉඳලා තමයි සනීප වුණේ. ඊට පස්සේ මිස් හදවත් සැත්කමට ඉන්දියාවේ ගියා. මිස් ඒ ගමන ගියේ එයාගේ යාළුවා රේකා මිස් එක්ක. වරින් වර මිස්ගේ අසනීප තත්ත්වයේ මතුණත් ප්‍රතිකාර අරන් සනීපෙන් හිටියා. 2012 අවුරුද්දේ වගේ තමයි අපි මාදිවල මේ ගෙදරට ආවේ. මිස් ලෙඩ දුක් ගැන කම්පා වුණු කෙනෙක් නෙවෙයි. හැම දෙයකම උපේක්ෂාවෙන් මුහුණ දෙන ශක්තිමත් හිතක් එයාට තිබුණා. මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ 20 මිස්ට ගොඩක් අසනීප වුණා. එදා රෝහලට ගිය මිස් ආයේ ගෙදර ආවේ මාර්තු 20. ඒ වෙද්දි මිස් හිටියේ ගොඩක් දුර්වල වෙලා. ඇවිදින්නත් අමාරු වුණා. ඒත් මිස් ටික සුව වුණාට පස්සේ ඇවිදින්න පුළුවන් වුණා. මේ පාර අසනීප වෙලා මිස් රෝහලේ දවස් 5ක් 6ක් හිටියා. අන්තිම දවස් වෙද්දි මිස් කතා කළේ අමාරුවෙන්. ඒත් මූණ දිහා හොඳට බලාගෙන කතා කළා. එදා 23 වෙනිදා. උදේ රෝහලට ගියේ මම එදා රෑ 7 වෙනකම්ම මිස් ළඟ ඉඳලා ගෙදර ආවේ. එදා රෑ 12ත් 1ත් අතර තමයි අපට ආරංචි උනේ අපේ මිස් අදහටම අපි විදාලා ගියා කියලා. ඒක තමයි මම මෙතෙක් ජීවිතේ ආව මට දරා ගන්න ගොඩක්ම අමාරු වුණ දේ. එදා හිතට දැනුණු වේදනාව මදත් මට දැනෙනවා. අපේ මිස් අපි ළඟ නැහැ කියලා මතක් වෙන වාරයක් ගානේ. මගේ අම්මටත් වඩා මම මිස්ට ආදරය කළා. ඒ නිසා මිස්ට අසාධ්‍ය වුණු වෙලාවක උනත් එයා අපිව දාලායි කියලා නිකමටවත් හිතුනේ නැහැ. මම හිතනවා මිස්වත් එහෙම හිතුවේ නැහැ. එයා මරණය ගැන කතා කළෙත් නැහැ. මමත් බලාගෙන හිටියේ අපේ මිස් මේ පාරත් සනීප වෙලා ගෙදරෙයි කියලා. ගිය පාර මිස් රෝහලේ ඉඳලා ගෙදර ආව දවසේ මගේ උපන්දිනය. ඒ නිසා එදා මට ගොඩක් සතුටු දවසක් වුණා. මිස් එක්ක බැඳුණු ලස්සන මතක ගොඩක් මගේ ජීවිතේ තියෙනවා. කෙටියෙන්ම කියනවා නම් මම අද මෙහෙම ඉන්නේ එයා නිසායි. මිස් මගේ ජීවිතේ වගේම මගේ දරුවන්ගේ ජීවිත ගොඩනගාගෙන උදව් කළා. මේ හැම දෙයකටම මම මිස්ට පින් දෙනවා. චන්දික මහත්තයා කියන්නේ දෙවි කෙනෙක් වගේ මිනිස්සෙක්. මිස්ව ළමෙක් වගේ පරිස්සම් කෙරුවා. රංගපෑමත් අත්හැරලා දැම්මා මිස් වෙනුවෙන්. ඉස්සර හිටපු අය එක්ක බලනකොට චන්දික මහත්තයා 1000කින් හොයාගන්න බැරි රත්තරන් මහත්තයෙක්. යනුවෙන් ඇය ඊට වේදනාවෙන් පවසනවා.